කන්නේ බස් එකේ ඇවිල්ලා ගෑස් ටික් වගේ. දියබත් නැද්ද? මල් කැල්ල වගේ ජෝගි. අපි සර්ප්‍රයිස් එකකට යන් කොල්ලෝ ටිකට අපේ ෆ්‍රෙන්ඩ්ස් නේ දන්නවනේ. දෙන්න ඔයා මචං මල්ලි. මයි ෆේවරිට්. දන්නවනේ. හරි මං ඉක්මනට අරන් එන්න. එලගිරි. කවුද බං උඹ? දසයා. තසියා නෙමෙයි උඹ. උඹ දන්නවද කවුද කියලා? කවුද? පාණ්ඩු කාබේ. පාණ්ඩු කාබේ. දසියෝ මූ මේසන් බාස් කෙනෙක්ද මම මේ සවුලක කෑම ගෙනාවේ? ඒකනේ. කණ්ඩ මේස නැති දෙයිද දන්නේ. ඈ? මල් කැල්ල වගේ නේ. ආතල්නේ. ආතල්නේ. මේ ප්‍රෑන්ක් එකක් කරමු. ප්‍රෑන්ක් එකක්. රෙකෝඩ් කරා. යපම් මලි. වීඩියෝ කරමු. කවුද මේ ජෝගි දාන්නේ? කවුද මේ කෑම කෑදුවේ? ඔය එන්න මේ කෑම කෑදපු චෙෆ් මෙතනට. ප්ලීස් කම්. කවුද මේ කෑම කෑදපු චෙෆ්? නෑ මේ සෑම් මහත්තයා හැමදාම කරන ප්‍රෑන්ක් එකනේ. යාළු ටිකක් එක්කන් ආවොත් ඕක කරනවා. කෑමක් හොඳයි කියන්න ඔය එන්න කියන්නේ. කවුද මේ කෑම කොහෙන්ද? මේ කෑම කෑදපු චෙෆ් මෙතනට එන්න. කවුද මේ? මේන්න. ඈ? තමුසෙද මේ කෑම කෑදුවේ? මමනේ සෑම් සර්. උඹට කෑම මොනවද මේ හදලා තියෙන්නේ? මේ කක්මුට්ටෝ. පත පණුව. ඒමදිවට මේ මෙව කන්න පුළුවන් මිනිත්තුන්. නැහු. අතකලුව මල්ලි කරේ. අල ජෝගි දානවනේ මම ඒක ප්‍රෑන්ක් යන්නේ කරන්න ගියේ. චෙෆ් ගේ කනට ගැහුවේ අයියේ. මම ආයේ ප්ලේස් එකට බැහැලා ඉවරයි. මට ආයේ ෆොරන් කෙනෙක්වත් අරන් එතනට යන්න වෙන්නේ නැහැ. මම විනාසයි.